හයි ඉතින් කොහොමද ඉතින් ඔන්න අදත් අරගෙනව සුපිරිම වීඩියෝ එකක්. ඉතින් අද කතා කරන්නේ TikTok එකේ තියෙන වීඩියෝස් හරි විදිහට ඩවුන්ලෝඩ් කරලා වෝටර්මාර්ක් නැතුව එඩිට් කරලා ඒවා Facebook එකට අප්ලෝඩ් කරන්න කොහොමද? ඒ වගේම මේ වීඩියෝ එකකින් හොඳ රීච් එකක් අරගෙන Facebook එකකින් මුදල් earn කරන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකකින් කතා කරනවා. ඉතින් මතක ඇතුව වීඩියෝ එක skip නොකර බලන්න අනිවාර්යෙන්ම. මොකද මොකක් හරි දැනක් මිස් වුණොත් අනිවාර්යයෙන්ම මේක වරදින්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම වීඩියෝ එක skip නොකර බලන්න කියලාත් මතක් කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මේ පහළ තියෙන දැම්මට subscribe button එක click කරලා ළඟින් මෙන්න bell icon එක තෝල් දාලා තියාගන්න. වැඩි කතා නැතුව අපේ හරි ඉතින් මුලින්ම ඔයාලා කරන් තියෙන්නේ මෙන්න මේ විදිහට AI videos TikTok එකෙන් හොයාගන්න. ඉතින් ඔයාලට ඕන තරම් AI videos මෙන්න මේ විදිහට TikTok එකෙන් හොයාගන්න පුළුවන්. ඔයා පොඩ්ඩක් බලන්න මේ AI videos ආයෙත් Facebook එකට අප්ලෝඩ් කරලා තියෙනවද කියලා. ඉතින් මේ channel එකේ නම ගහලා බැලුවට පස්සේ ඔයාලට එහෙම videos හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මෙන්න මේ link එක copy කරගෙන Google එකට එන්න. ඉතින් Google එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනදී ඔයාලට පුළුවන් TikTok videos download කියලා මෙන්න මේ විදිහට සර්ච් කරගන්න. ඉතින් සර්ච් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. පළවෙනි රිසල්ට් එක මෙන්න මේ විදිහට ක්ලික් කරගෙන මෙන්න මෙතන ඔයා copy කරගෙන ආපු link එක එකපාරක් paste කරගන්න. ඉතින් එහෙම paste කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට වීඩියෝ එක download කරන්න එනවා. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් වීඩියෝ එක මේ විදිහට download කරගන්න ඔයාගේ mobile phone එකට. ඉතින් Android එකේ වුණත් මේ විදිහට ඔයාලට පුළුවන් මේ විදිහටම මේ videos download කරගන්න. ඉතින් මෙන්න මෙතනදී මේ විදිහට download කරගන්න. ඉතින් ඊට පස්සේ අපි බලමු මේ ඩවුන්ලෝඩ් කරගත්ත වීඩියෝ එක කොහොමද එඩිට් කරලා Facebook එකට අප්ලෝඩ් කරගන්න කියලා. ඉතින් මම මේ විදිහට මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගෙන ඉවරලා මෙන්න මේ විදිහට එඩිටින් ඇප් එකක් ඕපන් කරගන්න. ඉතින් ඔයාලට කැමති ඇප් එකක් ඕපන් කරගන්න. ඉතින් මම ළඟ දැන්ට තියෙන CapCut නිසා මම මේ විදිහට CapCut එක ඕපන් කරගන්නවා. ඉතින් CapCut එක ඕපන් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මම new project එකක් ඕපන් කරනවා CapCut එකේ. ඉතින් මෙන්න මේ විදිහට new project එකක් ඕපන් කරලා මම මේ වීඩියෝ එක මෙන්න මේ විදිහට ඇඩ් කර ගන්නවා. ඉතින් ඇඩ් කරගෙන ඉවරනාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි ඉන්නේ. ඉතින් බේසික් විදිහට ඔයාලට තියෙන මේ වීඩියෝ එකේ පොඩ්ඩක් ස්පීඩ් එක චුට්ටක් වැඩි කරන්න. ඉතින් මෙන්න මෙතනදී ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකේ ස්පීඩ් එක වැඩි කරගන්න. ඉතින් මේ විදිහට ස්පීඩ් එක වැඩි කරගන්න චුට්ටක් වීඩියෝ එකට ගැලපෙන විදිහට ඉතින් ඔයා එක ප්ලේ කරලා බලලා ඔයාලට ගැලපෙන විදිහට මේ වීඩියෝ එකට ස්පීඩ් එක ඇඩ් කරගන්න. ඉතින් මම මේ විදිහට වීඩියෝ එක පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරලා වීඩියෝ එක මේ විදිහට හදා ගන්නවා. ස්පීඩ් එක වැඩි කරලා මෙන්න මේ විදිහට හදා ගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ සවුන්ඩ් ඉෆෙක්ට් එහෙම මේ වීඩියෝ එකේ තියෙන වොයිස් එක පොඩ්ඩක් වෙනස් කරගන්න. ඉතින් ඒකටත් CapCut එකේ එක ඔප්ෂන් තියෙනවා. ඉතින් ඔයාලට ඒ විදිහටත් මේ විදිහට මේ ඔයාලට කැමති විදිහකට මේ වීඩියෝ එක පොඩ්ඩක් එඩිට් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මම එඩිට් කරගත්තට පස්සේ මම මේක කරන්නේ මුලින්ම මෙන්න මේ විදිහට කලර්ස් පොඩ්ඩක් එහෙම වෙනස් කරනවා වීඩියෝ එකේ. මෙන්න මේ විදිහට කලර්ස් එහෙම කරලා චුට්ටක් මේ වීඩියෝ එක මම හදා ගන්නවා. ඉතින් මේ විදිහට හදාගෙන ඉවරනාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්නවා. ඉතින් එක්ස්පෝර්ට් කරගන්න කලින් මෙන්න මේ විදිහට CapCut කියලා කැලලක් තියෙනවා. මේවා ඒ ටික අයින් කරලා ඔයාලට ඉතින් අඩුපාඩු බලලා වීඩියෝ එක ඔයාලට ගැලපෙන විදිහට නම් මේ විදිහට ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට මේගොල්ලෝ කියනවා මම මේ විදිහට pro version එකට දේවල් යූස් කරලා කියලා. ඉතින් මම මේ විදිහට ආයෙත් චුට්ටක් මෙන්න මේ විදිහට pro නැති වෙන්න මෙන්න මේ විදිහට lighting පොඩ්ඩක් colors එහෙම පොඩ්ඩක් එහෙම විදිහට වෙනස් කරගන්නවා. ඉතින් ඒ විදිහටම ඔයත් චුට්ටක් ඔයාලට ගැලපෙන විදිහට මෙන්න මේ වීඩියෝ එක හරිය විදිහට එඩිට් කරගන්න. පොඩ්ඩක් එහෙම කළා කලර්ස් පොඩ්ඩක් එහෙම කළා ස්පීඩ් එක සෙට් වෙන විදිහට. ඉතින් මට හිතෙනවා මේක පොඩ්ඩක් ස්පීඩ් එක වැඩි වගේ කියලා. ඉතින් ඒක නිසා මම කරන්නේ මෙන්න මේ විදිහට මුලින්ම මේ වීඩියෝ එකේ ස්පීඩ් එක චුට්ටක් අඩු කරගන්න එක. ඉතින් ආයෙත් මම ස්පීඩ් වලට ගිහිල්ලා මම මෙතනදී මේ වීඩියෝ එකේ ස්පීඩ් එක පොඩ්ඩක් ආයෙත් අඩු කරගන්නවා. ඉතින් මෙන්න මේ ගානට විතර සෙට් වෙනවා කියලා මම හිතනවා. ඉතින් මේ ගානට අවුලක් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට මේ ගානට මම ස්පීඩ් එකත් හදාගෙන මේ වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්න හදන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් කිසිම කේස් එකක් නැතුව එක්ස්පෝර්ට් වෙනවා. ඉතින් මතක ඇතුව 720න් එක්ස්පෝර්ට් කරගන්න. ඉතින් 720 ඇති Facebook එකට ඉංගොල්ලෝ ඉල්ලලා තියෙන රික්වයර්මන්ට්ස් අනුව ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්න.
හරි ඉතින් මම මේ විදිහට එක්ස්පෝර්ට් කරගත්ත වීඩියෝ එක මගේ page එකට මම අප්ලෝඩ් කරනවා. ඉතින් මම මෙතනදී Facebook page එකක් හදන්නේ කොහොමද කියලා දෙන්නේ නැහැ. මොකද වීඩියෝ එක දික් වෙන නිසා. ඉතින් ඒ වීඩියෝ එකක් ඕන නම් හරි විදිහට කොහොමද Facebook page එකක් හදාගන්නේ කියලා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන්ම කියලා දෙන්නම්. ඉතින් මම මේ විදිහට මෙන්න මේ විදිහට මම ඒ හදාගත්ත වීඩියෝ එක මෙතනදී Facebook එකට අප්ලෝඩ් කරනවා. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් keywords එහෙම type කරලා ඔයාගේ වීඩියෝ එක හදාගන්න. ඉතින් ඔයාලට caption title ඒ වගේ දේවල් ඕන නම් ඔයාලට පුළුවන් මේ TikTok එකේ මේ තියෙන වීඩියෝ එකේම caption එක TikTok එක ChatGPT එකට දීලා ChatGPT එකෙන් ඔයාලට පුළුවන් හොඳ caption එකක් හදාගන්න ChatGPT එකටම ගිහලා keywords එකම Facebook එකට ගැලපෙන ranking වෙන විදියට හොඳ caption එකක්. ඉතින් මම මේ වෙලාවේදී ඒව හදාද ඉන්නේ මොකද වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා. ඉතින් ඔයාලට පුළුවන් ඒ විදිහට ඒක හදාගන්න. ඉතින් ඔයාලට ඊට පස්සේ කරන්න තියෙන්නේ Facebook page එක හැදුවට පස්සේ පිටරට countries වල තියෙන group ටිකක් follow කරගන්න. ඉතින් group follow කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී group වලට share කරන්න පුළුවන් මේ වීඩියෝ එක. ඉතින් මෙතනදී ඔයාලට group ටිකට share කරොත් හොඳ views ප්‍රමාණයක් මෙතනදී අරගන්න පුළුවන්. මොකද Facebook page එක මුලින්ම හදුවට පස්සේ views යන්නේ පොඩ්ඩක් හරි අඩුවෙන්. ඉතින් මුලින්ම reach එක හදා ගන්න ඕනේ page එකේ. ඉතින් ඔයාලට පුළුවන් Facebook page වලට group වලට එහෙම share කරලා ඔයාගේ page එකේ මුලින්ම reach එක හදා ගන්න. ඉතින් අනිවාර්යයෙන්ම දවසට videos දෙකක් විතර upload කරන්න. ඉතින් ඒ videos දෙකක් විතර upload කරාට පස්සේ ඔයාලට සාමාන්‍යයෙන් මාසයක් දෙකක් යනකොට හොඳ result එකක් ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඉතින් මෙන්න මේ විදිහට මම මේ ටික type කරගෙන ඉවර වුණාට පස්සේ මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. ඉතින් මේ විදිහට මම කිව්ව විදිහටම ඔයා මේ වැඩ ටික කරගත්තා නම් ඔයාට මේ වැඩේ හරිම ලේසියෙන් සාර්ථකව කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි හරි විදිහටම Facebook එකට TikTok එකෙන් වීඩියෝ එකක් download කරලා edit කරලා upload කරගන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට share කරන්න. තවත් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හම්බෙමු.